හායි යාළුවනේ, කොහොමද ඉතින්? අද මං අරන් ඇවිල්ලා තියෙන්නේ බිලින් මාළුවක් හදන විදිය. මුලින්ම බිලින් ටික කෑලි වලට කපලා ලුණු වතුර පෙඟෙන්න තියනවා පැය භාගයක් විතර. ලුණු වතුර තිබ්බ බිලින් ටික හොඳට මිරික ගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ සුදු ලුණු, ලයිම් මිරිස්, රම්පේ කරපිංචා, අපි දැම්මෙන්න තියලා ගත්ත බිලින් ටිකයි, බැදගත්ත මිරිස්, ගම්මිරිස්, මස් කරි, සීනි, ලුණු. ඊට පස්සේ හට්ටිය ලිපේ තියලා තේ ටිකක් දාගෙන සුදු ලුණු ටික දාගන්න ඕනේ. කුරුදු පොත්තකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක තෙම්පරාදු වෙනකන් හැඳි ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ලුණු ටික දාගන්න ඕනේ. ලුණු ටිකත් හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ රම්පේ කරපිංචත් දාගන්න ඕනේ. ඒ ටික හොඳට තෙම්පරාදු කරගන්න. ඊට පස්සේ ලයිම් මිරිස් ටිකයි තුන පහ ටිකයි දාලා අපි හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ අතරේ තමයි අපි බිලින් ටිකක් දාගෙන වතුර චූට්ටක් දාගන්න ඕනේ. වතුර ටිකක් දාගෙන ටිකක් වහලා තියලා විනාඩි 2-3ක් විතර තැම්බෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 2-3කට පස්සේ අපි සීනි ටික දාගන්න ඕනේ. බලන්න ඊට පස්සේ තියෙන විදිය. හරිම රසයිනේ. ඔයාලත් මේ විදියට බිලින් මාළුවක් හදලා බලන්න. මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් like කරලා, comment කරලා, share කරන්න, මතක් කරලා subscribe කරන්න. bye bye.